ආයිබෝවන් යාළුවනේ. ඔන්න ප්‍රියාස් ලයිබ්‍රරි එකට අලුතෙන්ම එකතු වෙන සමාජිකයා තමයි මේ ඉන්නේ. පොතේ නම දුෂේ. රචනා කරලා තියෙන්නේ ප්‍රවීණ ලේඛක මාධ්‍යවේදී ජනප්‍රිය ජයසිංහ. ඉතින් ගුරු ගීතය කියලා කියන්නේ ඔබ අපි හැම කෙනෙක්ම ආදරයෙන් වැළඳගත්ත ආදරයෙන් කියවපු ලස්සන නවකතාවක්. අපි හැමෝගෙම හදවත් වල ලැබුම් ගත්ත චරිත දෙකක් තමයි අල්තිනායි සහ ද්විෂේන් කියලා කියන්නේ. ඉතින් මේ නම දැකපු හැටියෙම මමත් හිතුවා මේක මේ සෝවියට් රුසියන් කතාවක පරිවර්තනයක් වෙන්න ඇති කියලා. නමුත් ද්විෂේන් කියලා කියන්නේ සෝවියට් රුසියන් ගුරු ගීතේවත් එහෙම නැත්නම් සෝවියට් රුසියන් කතාවක පරිවර්තනයක්වත් නම් නෙමෙයි. මේ කතාව අපි බලමු කොහොමද මේ කතාවේ ලේඛකයා මේ පොත හඳුන්වලා තියෙන්නේ කියලා. චිංගීස් අයිට්මාතෝගේ ගුරු ගීතේ නවකතාවට පසු කතාවක් ලෙස තමයි ද්විෂේන්ගේ කතාව ලියනවා කියලා ලේඛකයා මේක හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි ගුරු ගීතේ පොතේදී කියුවා අල්තිනායිගේ පැත්තෙන් කතාව. මේකෙදි ලියලා තියෙන්නේ ද්විෂේන්ගේ කතාව. ඒ කියන්නේ ද්විෂේන් කොහොමද ඒ ගුරු ගීතයට සම්බන්ධ වුණ සිද්ධිදාමය ද්විෂේන් දැක්කේ කොහොමද කියන ටික තමයි මේ පොතේ කියවෙන්නේ. ගුරු ගීතේ පොතේදී චිංගීස් අයිත්මාතෝ විසින් අල්තිනායි සුලේමානාවා මහාචාර්යතුමියගේ කතාව කියන්න තෝරගෙන තිබුණේ ද්විෂේන්ගේ පාසල විවෘත කරන දවසේදී ගමට ආපු අයිලෙන් බිහි වුණේ මහා චිත්‍ර ශිල්පියා. ඉතින් ජනප්‍රිය ජයසිංහනුන් ද්විෂේන්ගේ කතාව කියන්න තෝරගෙන තියෙන්නේ ඒ චිත්‍ර ශිල්පියාම තමයි. ඒ චිත්‍ර ශිල්පියාට අහම්බෙන් හම්බෙන ද්විෂේන්ගේ දිනපොතක් ආශ්‍රයෙන් තමයි මේ ද්විෂේන්ගේ කතාව ඉදිරියට ගලාගෙන යන්නේ. ඉතින් ඒ ගැන මෙන්න මෙහෙම පොතේ එක තැනක සඳහන් වෙනවා. අල්තිනායි සුලේමානාවාගේ නාමයෙන් මම ඔබට ඇගේ කතාව කියවෙමි. එහෙත් මගේ සිතට දැනෙන සැනසීම තුළ හිදසක් ඇතැයි මට සිතේ. මා තුළ කිසියම් අසම්පූර්ණ බවක් දැනෙන්නට පටන්ගෙන තිබේ. ඒ කුමක්දයි කියා මගේ සිතට හසු නොවේ. තවමත් ඇඳ නිම කර නැති සිතුවමක් මා දෙස බලා සිටින්නේ නුඹ විසින් ඒ අවසානයක් දකින්නේ කවදාද යන බැල්මෙන් යුතුය. අල්තිනායි සුලේමානාවා කතාව මට තෙලිතුඩ අතට ගැනීමට බල කර සිටියේය. නමුත් දැන් තත්වයේ ඊට ඉඳුරා වෙනස්. ජීවිතයේ කවර කාලයකවත් නැති තරමට මා උකටලී වෙලාය. මගේ ජීවිතයෙන් තෙලිතුඩ දුරස් වෙලාය. මා කවුලවේ කාමරයේ වසා දැමුවේ කාමරය තුලට එන සීත සුළං වලකාලන අදහසින්. ඒත් කාමරයේ සීතල මුළුමනින්ම අහවර වී නැත. ඉතින් ඔන්න ඔහොම කතාව කියන්න ආරම්භ කරන චිත්‍ර ශිල්පියාට කොහොමද ද්විෂේන්ව මුණ ගැහෙන්නේ කියන එකත් හරි ලස්සනට ජනප්‍රිය ජයසිංහන් විසින් නිර්මාණය කරලා තියෙනවා. ද්විෂේන්ගේ සහ චිත්‍ර ශිල්පියාවගේ හමුව කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් පොතේ මෙන්න මෙහෙම ගැන සඳහන් වෙලා තියෙනවා. ඈතින් අශ්වයෙකුගේ කුර ගැටෙන හඬක් ඇසී මම හිස එසවුවෙමි. ගස්වලාතු ආවරණය හේතුවෙන් එන්නේ කවුදැයි සිතාගත නොහැකි. ඒ ලං ඇසෙන අශ්ව කුර හඬට වහන් විය යුතුයයි ඇසිල්ලකින් මට සිතුණි. යෝධ පොප්ලර් යුවලට තරමක් ඈතට වෙන්නට තිබූ විශාල පඳුරකට මම මුවා වුණෙමි. අසරුවා දැකීමෙන් පසු මොහොතකට මම ගල් ගැසුණෙමි. සීතල සුළඟ නතර වී යෝධ පොප්ලරයන් නිසල්මන් විය. අසරුවා අන් කවරකුවත් නොවේ. ද්විෂේන් අසු පිටින් බිමට බැසගත් ද්විෂේන් පොප්ලර් යුවලට මුහුණලා සිටගත්තේ. ඔහු උඩ බැලුවේය. ඔහුට වඩා තරමක් ඉහළ තැනක වහන්ව සිටි මට ඔහුගේ දැස් පැහැදිලිව පෙනේ. සුළං සහිත සැඳෑවක් වුවද තවමත් පරිසරයේ ඇති ආලෝකයේ අඩුවක් නැත. ඒ නිසා ද්විෂේන්ගේ දැස් මට පැහැදිලිව පෙනුනි. ඔහුගේ දැස් කඳුළු වලින් තෙත් වෙලාය. දිවියනේ මේ සිදුවන්නේ කුමක්ද? කොම්සොමල් සමාජිකයෙකු වශයෙන් වැඩි දක්ෂ බිනීමෙහි සමත් මුළු අයිලේම උඩු යටිකුරු කළ සටන්කාමියා. අසාධාරණයන්ට එරෙහිව
සභාවල උස් හඬින් කතා කළ කතිකය. කම්මැලියන්ට සහ හොරුන්ට එරෙහිව පත්තරවලට ලියපු මහා වීරයා. ඇස්වලින් කඳු දුයිෂයෙන් ගමට ඇවිල්ලා ගමේ පාසල ආරම්භ කරන්න කොහොමද අඩිතාලම දැම්මේ කියන එක අපි ගුරු ගීතේදී කියෙව්වා. හැබැයි ඒ අල්තිනායි දැකපු විදිහ තමයි එතනදී අපි කියෙව්වේ. නමුත් ජයසිංහයන් මෙන්න මේ විදිහට කියනවා මොන අභියෝගවලටද ද්වේෂයෙන් මුහුණ දුන්නේ මේ පාසල ගොඩනගන්න කියලා. ඇත්ත වශයෙන්ම මිනිසුන්ගෙන් මතුවුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. උස් හඬින් කතා කළේ මගේ තීරණයට අකමැති බව කියාපාන්නට මෙන්නේ. අලුතින් ගමට එක අපිවත් ගමෙන් එලවලා දමයිදෝ යන සැකයෙන් යුතුව මා දෙස බැලුවෝය. ඒත් එක්තරා අසරුවෙක් තම අසු පිට මත සිටම මා දෙස නිසල්මන්ව බලා සිටිනවා මම දැක්කෙමි. ඔහුගේ නම සතිම් කූල්ය. සිය නිහඬතාවයේ බිඳිමින් ඔහු මගෙන් ප්‍රශ්න කළේ ඉස්කෝලෙන් නැති ප්‍රයෝජනය කුමක්ද කියාය. ඉතින් මේ තමයි ද්වේෂයෙන් මුහුණ දුන්නු සැබෑ අභියෝගය. ඒ වෙනකොට නව යොවුන් තරුණියක්ව යොවුන් වියට එළඹෙමින් හිටපු අල්තිනායි නොදැකපු බැරෑරුම් බවක් යොවුන් වියේ අගභාගයේ හිටපු ද්වේෂයෙන් දැකපු විදිහ තමයි මේ විදිහට ජනප්‍රිය ජයසිංහයන් විසින් අකුරු වලට පෙරලලා තියෙන්නේ. ඒ වගේම ද්වේෂයෙන් තනියෙන් මේ පාසල ගොඩනගන්න Tamanගේ සියල්ල වැය කරමින් සිටින යුගයකදී පාසලට ගොම ගෙනල්ලා වියලි ගොම එකතු කරලා ගෙනත් දීපුවේ අපූරු ශිෂ්‍යාව. එහෙම නැත්නම් අහිංසක දැරිය පිළිබඳව ද්වේෂයෙන්ගේ හිතේ තදින් සටහන් වෙන අවස්ථාව බොහොම ලස්සනට මේ පොත ඇතුළේදී ජනප්‍රිය ජයසිංහයන් විස්තර කරලා තියෙනවා. ගුරුවරයෙකුට එහා ගිය යොවුන් වියනේ අවසන් අගභාගයේ ඉන්න පැසුණු බුද්ධියකින් යුතු මුහුකුරා ගිය පුද්ගලයෙක් දකින විදිහට. මෙහෙම පාසල ගොඩනගලා ද්වේෂයෙන් ගෙයින් ගෙට ළමයි යුක්ත කරගෙන යනවා. මේ කතාව අපි අල්තිනායිගේ කෝණයෙන් අපි අනන්ත වාරයක් කියවලා ඇති, අනන්ත වාරයක් දැකලා ඇති. හැබැයි අපි ප්‍රථම වතාවට ජනප්‍රිය ජයසිංහන්ගේ අකුරු තුලින් දකිනවා ද්වේෂයෙන් කොහොමද මේ ගැන හිතුවේ, ද්වේෂයෙන්ගේ හිතේ කොහොමද අල්තිනායිව ඇඳිලා තිබුණේ කියන එක. මෙන්න මේ විදිහට එක තැනකදී ජනප්‍රිය ජයසිංහන් කියනවා අයිලේ ගෙයින් ගෙට යමින් සිටි මට හදිස්සියෙම අල්තිනායිව සිහියට නැගුණි. මේ ගමනේදී එක ගෙදරක ඇය මට දැක ගන්නට ලැබෙනවා නිසැකය. අනිත් ළමයින් සියලුම දෙනාට වඩා මම ඇගෙන් වෙනසක් දැක්කිමි. පාසලක් කියන්නේ කුමක්ද, ඉගෙන ගැනීම කියන්නේ කුමක්ද නොදැන වියලි ගොම පරිත්‍යාගයට ඉදිරිපත් වීම කොතරම් අරුමයක්ද. මුළු අයිලයම පාසලක් ආරම්භ කිරීම පිළිබඳව අංශු මාත්‍රයක හෝ හැඟීමක් නැතිව කටයුතු කරද්දී ඒ කුඩා කෙල්ලගෙන් පමණක් විද්‍යාමාන වූ වෙනස මගේ සිත තුළට තදින්ම කාවැදී ඇත්තේ. ලෙනින් සහෝදරයා මේ දේශය ගොඩනගන්නට අවශ්‍ය වන්නේ මේවැනි ආදරණීය හැඟීමෙන් හිතන වීරවරයන් නොවේද? අනේකා වෙනුවෙන් වැය කිරීමට මහා ධනස්කන්ධයක් ඇවසි නැත. වියලි ගොම බිඳකිනුත් ආදරණීය හදවතකිනුත් වෙනස් කළ හැකි දේවල් කොතෙක්. කාලයත් එක්කම තමන්ගේ පාසලේ අධ්‍යාපනය ලැබෙන ඒ වගේම කැපී පෙනෙන වෙනස්කම් දක්වන ආදරණීය හදවතක් තියෙන මේ පුංචි කෙල්ල ගුරුතුමාගේ හිතේ ඇති කරවනවා වචනෙන් කියන්න බැරි මේ එක්තරා හැඟීමක්. ඒක ආදරයද එහෙම නැත්නම් ප්‍රේමයද කියන දේ කොතනකදීවත් චිංගිස් අයිත්මාතෝ මතු කරලා තිබුණෙත් නෑ. ඒ වගේම තමයි ද්වේෂයෙන්ගේ කතාව කියන ජනප්‍රිය ජයසිංහත් අපිට කෙලින්ම කියලා නෑ කොතනකදීවත් මේ ද්වේෂයෙන් අල්තිනායිට ප්‍රේම කරනවද, ද්වේෂයෙන්ගේ හිතේ තිබුණු ඒ හැඟීම ආදරයක්ද එහෙම නැත්නම් ඊට එහා ගිය නිරාමිස හැඟීමක්ද කියන එක. මේ විදිහට තමන්ගේ රාජකාරිය වෙනුවෙන් තමන්ගේ හැඟීම් බිලි දෙමින් තමන්ගේ ජීවිතය කැප කරමින් ජීවිතේ වැඩි කාලයක්
ගෙවපු දුයිෂයින් තමන්ගේ ජීවිතේ ලොකුම පරිත්‍යාගය කරමින් අල්තිනායි සුලෙයිමානාවා කියන මහාචාර්යවරියව බිහිකරන්න අයිලේම පරවෙලා යන්න තිබුණු ඒ අල්තිනායි කියන චරිතය ලෝකයේ හමුවට ගෙනියන්න මහාචාර්යවරියක් කරන්න තමන්ගේ ජීවිතේම කැප කරලා ඒත් එක්කම තමන්ගේ පාසල වෙනුවෙන් තමන්ගේ හැම දෙයක්ම කැප කරලා නමුත් එක්තරා යුගයකදී නැවතත් ආරම්භ වන යුද්ධයට යුද්ධ බටයෙක් විදිහට යනවා. එතනින් එහාට චිංගිස් අයිත්මාතවගේ ගුරු ගීතය කතාවේදී නම් අපිට දුයිෂයන් ගැන තොරතුරක් හම්බෙන්නේ නැහැ. හැබැයි දුයිෂයන්ට මොකද වුනේ කියලා ජනප්‍රිය ජයසිංහ අපිට කියනවා. යුද්ධයෙන් පස්සේ නැවතත් අයිලයට එනකොට අයිලයේ රජයේ පාඨශාලාවක් සූදානම් හදනවා. නමුත් කිසිම අධ්‍යාපනයක් නොතිබුණු ඇත්තටම අධ්‍යාපනයේදී විප්ලවයක් කරපු දරුවන්ට අකුරු ශාස්ත්‍රයට වඩා ජීවිතය උගන්වපු දුයිෂයන් එතනදී ප්‍රතික්ෂේප වෙනවා. එතනදී රජයේ නිලධාරීන් කියනවා ඔබට රජයේ පාසලක ගුරුවරයෙක් වෙන්න තරම් සුදුසුකමක් නැහැ කියලා. ඉතින් ඒක නිසා එදා ඉඳලා ඒ දුයිෂයන් සමූහ ගොවිපලේ ලියුම් බෙදන්නගේ රාජකාරිය කරනවා. මොකද ඒ වෙනකොටත් දුයිෂයන් යුද්ධය නිසා තමන්ගේ කකුලක් පවා දේශය වෙනුවෙන් පූජා කරලා ආබාධිත තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඒක නිසා දුයිෂයන් සමූහ ගොවිපලේ ලියුම් බෙදන්නා විදිහට සේවය කරනවා. ඒ නිසාට බොහෝ දේවල් සමග තරඟ කළ හැකි නමුත් කාලය සමග තරඟ කළ නොහැකිය. මම දැන් මහල්ලෙක්නේ. කොණ්ඩයත් රැවුලත් තැන තැන ශ්වේත වර්ණයෙන් යුතුය. සියලු දේවල් ඇති වී නැති වෙන්නාසේ මගේ අවසන් ගමනක් සිදු වනු ඇත. යුද්ධයේදී උත්පල වූ කකුල වෙනදාට වඩා රිදුම් වේ. ඒ පය ඔසවා ඇවිද යන්නට තරමක් අපහසු වුවත් මරණය තෙක්ම මගේ රාජකාරිය කිරීමේ නොතින්න ආශාවෙන් පෙළෙන්නේ. මම දැන් අයිලේ ලියුම් බෙදන්නා ලෙස කටයුතු කරනවා. දුයිෂයන්ගේ කතාව මේ විදිහට කියාගෙන යන චිත්‍ර ශිල්පියාට අවසානයේදී හම්බ වෙන්නේ දුයිෂයන්ගේ මලකඳ. එතනින් තමයි ජනප්‍රිය ජයසිංහන් දුයිෂයන්ගේ කතාව අවසන් කරන්නේ. ඒක අවසානයේ කොයිතරම් සාධාරණද නැද්ද කියන එක නම් අපිට කතා කරන්න බෑ. ලේඛකයාගේ සිතේ ඇති වුණු සම්පූර්ණ සිතිවිල්ල තමයි දුයිෂයන් ගැන ඔහු මේ විදිහට අකුරු කරලා තියෙන්නේ. හැබැයි අවසාන වශයෙන් ජනප්‍රිය ජයසිංහන් මෙන්න මේ වගේ සටහනක් ලියලා තියෙනවා. මිනිසුන් Tamanට කැමති තැන්වල තිබූ පාසටහන් මැකී යනු ඇත. ඒත් මිනිසෙක් කවදාවත් මිනිසෙකුගේ හදවතක් තුළ ඇති කළ ආලෝකය කවදාවත් මැකී යයි. දුයිෂයන්ගේ කතාවේ නිමාවක් තිබේ. ඉතින් මේක තීරණය කරන්න අපි පාඨක ඔබටම ඉඩ හරිමින් දුයිෂයන්ගේ කතාව මේ විදිහට ජනප්‍රිය ජයසිංහයන් අවසන් කරලා තියෙනවා. ඉතින් ක්‍රියාගේ ලයිබ්‍රරියෙන් අලුත් පොතකින් හම්බෙනකන් ඔබ හැමතෙම ආයුබෝවන් කියලා සමුගන්න තමයි මට සූදානම් වෙන්නේ. හම්බෙමු ආයෙම තවත් අලුත් පොතක් එක්ක.